හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඩිලක්ස් සංජය YouTube channel එකට. ඉතින් අද අපි කතා කරමු digital business එකක් ගැන. ඉතින් මේ channel එකේ කතා කරන පළවෙනි digital business එක. ඉතින් මේකෙදි අපි කතා කරන්නේ graphic design වලින් කොහොමද සල්ලි හම්බ කරන්නේ කියලා. ඉතින් 2013 2015 මේ වගේ කාලේ වාගත්තොත් එහෙම ඉතින් මේ කාලෙදී අපි ගොඩක් වෙලාවට මේ graphic design වලට පාවිච්චි කරේ Photoshop, Illustrator, Corel Draw, InDesign මෙන්න මේ වගේ software. ඉතින් මේ software පාවිච්චි කරලා අපිට graphic design කරනවා කියන එක ඇත්තටම ටිකක් අමාරු වැඩක්. හැබැයි දැන් මේ AI තාක්ෂණයත් එක්ක ඒ වගේම ගොඩක් වෙබ්සයිට්ස් තියෙනවා අපිට ගොඩාක් ලේසියෙන් අපේ ඩිසයින්ස් හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට Canva. මේ Canva කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඕනෙම ඩිසයින් එකක් හදාගන්න. ලෝගෝ ඩිසයින් එකක් වෙන්න පුළුවන්, පෝස්ටර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය වෙන වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. මේ ඕනෙම දෙයක් මේ Canva එකෙන් දැන් ඩිසයින් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ Canva එකේ ෆ්‍රී version එකක් වගේම Pro version එකකුත් තියෙනවා. ඔයාලට සල්ලි වේදම් කරලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ Pro version එක ගත්තොත් ඔයාලට ගොඩක් ලේසියෙන් ගොඩක් templates පාවිච්චි කරලා මේ graphic design කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇයි මේ පළවෙනි digital business එක විදිහට අපි මේ graphic design කියන එකම තෝරගත්තේ? ඒක තෝරගන්න හේතුව තමයි ලංකාව ගත්තොත් ලංකාවේ ගොඩක් දෙනෙක් කරන ඩිප්ලෝමා එකක්. එහෙම නැත්නම් ගොඩක් දෙනෙක් කරන certification course එකක් තමයි මේ graphic design කියන්නේ. මේ graphic design වලදී ඔයාලා ඉගෙන ගන්නවා Photoshop, Corel Draw, InDesign මේ වගේ software ඉගෙන ගන්නවා. ඒ වගේම දැන් Canva වගේ softwareත් ඔයාලා ඉගෙන ගන්නවා. ඉතින් මේ වගේ වයින් ඔයාලට පුළුවන් සල්ලි හම්බ කරන්න. ඉතින් ගොඩක් අය course එක කරලා මේ skill එක හදාගත්තට ඒ skill එකෙන් වැඩක් ගන්න ගොඩක් අයට තේරුමක් නැහැ. ඉතින් ඒ ගොඩක් අයට තේරුමක් ලබා දෙන්න තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලමු graphic design වලින් කොහොමද අපි ඉස්සරහට සල්ලි හම්බ කරන්නේ කියලා. online business එකේ basic fundamental එක තමයි අපිට skill එකක් තියෙන එක. ඉතින් ඔයාලට දැන් graphic design skill එකක් තියෙන නිසා වෙන්න ඕනේ මේ වීඩියෝ එක බලන්නේ. ඔයාලට graphic design skill එකක් නැත්නම් අනිවාර්යයෙන්ම Canva හරි ඉගෙන ගන්න. මොකද මේ Canva කියන software එක මාරම ලේසි. Photoshop, Illustrator, InDesign, Corel Draw මේ වගේ software තරම් අමාරු නෑ. ඔයාලට හරියම ලේසි ඉගෙන ගන්න පුළුවන් software එකක්. ඉතින් මේ Canva ගැන ඉගෙන ගන්න Canva එකෙන් ඔයාලට design templates තියෙනවා ඇති තරම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොහොමද මේ graphic design වලින් සල්ලි හම්බ කරන්නේ? පළවෙනි දේ තමයි ඔයාලට Facebook page එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඔයාටම කියලා business එකක් හදා ගන්න පුළුවන්. ඔයාගේම කියලා graphic design agency එකක්. ඔයා කරන්නේ logo design, poster design මේ වගේ designing. අපි උදාහරණයක් ගත්තොත් ටවුන් එක අපි දැකලා තියෙනවා communication. මේ වගේ online communication එකක් ඔයාලට පටන් ගන්න පුළුවන්. ඒතර මේකේදී ඔයාලට කරන්න පුළුවන් posters design කරන ඒවා, logo design කරන ඒවා මේ වගේ දේවල් ඔයාලට online කරන්න පුළුවන් Facebook page එකක් හදාගෙන. ඔයාලට කැමති නමක් දාගෙන ලස්සන Facebook page එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ Facebook page එකෙන් ඔයාලට clients ලොත් එක්ක කතා කරලා එහෙම නැත්නම් ඔයාලට international clients ලා වුණා LinkedIn වගේ social media පාවිච්චි කරලා Instagram පාවිච්චි කරලා TikTok පාවිච්චි කරලා ඔයාලට ඔයාගේ business එක online කරන් යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට freelancing platforms පාවිච්චි කරන්න පුළුවන්. freelancing ගුවම අපි ගොඩක් දෙන්නේ දන්න දේ තමයි Fiverr. ඒ වගේම freelancer එහෙම නැත්නම් තව තියෙනවා Upwork කියලා. මේ sites තුන ගැන තමයි අපි ගොඩක් වෙලාවට දන්නේ. හැබැයි graphic designers ලා වෙන ඔයාලට තවත් තියෙන sites දෙකක් හොඳ site එකක්. එකක් තමයි 99 design. අනිත් එක තමයි design crowd. මේ 99 design සහ design crowd කියන sites දෙකේ ගොඩක් වෙලාවට ඩොලර් 150න් එහා. එහෙම නැත්නම් රුපියල් වලින් ගත්ත රුපියල් 45000න් එහා වගේ තමයි designs වලට කිරීමේ හැකියාව තියෙන්නේ. ගොඩක් වෙලාවට තියෙන competitions. ඉතින් මේ competitions වලට ඔයාලට participate වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ skill එක හොඳයි නම් ඔයාට ඒවයින් ජයග්‍රහණය කරලා හොඳ ආදායමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ලංකාවේ 99 design සහ design crowd කරලා සාර්ථක වෙච්ච freelancers ලා ගොඩක් ඉන්නවා. ඉතින් graphic designs වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් ලේසිම ක්‍රම තමයි ඔය දැන් මම කිව්වේ freelancing කරන්න පුළුවන්. ඒ වගේම social media හරහා අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට LinkedIn කියන platform හරහා අපිට global market එකට touch කරන්න පුළුවන්. ඒ වගේම තමයි කොහොමද අපි මේ graphic design කරන ගම අමතර ආදායමකුත් හොයාගන්නේ? ඔයාලා දැකලා තියෙන YouTube එකේ එහෙම සාමාන්‍යයෙන් logo design කරන ඒවා, posters design කරන ඒවා ස්පීඩ් කරලා videos හදලා තිනවා. පොඩි speed videos. ඉතින් මෙන්න මේ වගේ videos ඔයාලට හදන්න පුළුවන්. ඔයාලට කාගේ හරි client කෙනෙක්ගේ logo එකක් ආව නම් එහෙම නැත්නම් තව කාගේ poster එක design කරන්න ආව නම් ඔයාලට පුළුවන් පොඩි කැමරාවක් තියාගෙන එහෙම නැත්නම් screen record එකක් දාලා මේක පොඩ්ඩක් අර speed යනවා වගේ පේන්න හදන්න. ඉතින් මේ video එකක් හදලා ඔයාලට YouTube channel එකක් පටන් ගත්තා හැකියි. ඒතර මේ වගේ වෙන්නේ ඔයාගේ confidence එක වැඩි වෙනවා. ඒ වගේම ඔයාගෙන තියෙන trust එක වැඩි වෙනවා. customers ලගේ trust එක වැඩි වෙනවා. මොකද ඔයාගේ YouTube channel එක දකින හැමෝම ඔයාගේ logos හොඳයි නම් ඔයාගේ poster design හොඳයි නම් ඔයාව contact කරගන්න try කරනවා. ඒතකොට ඔයාලට පුළුවන් ඔයාගේ YouTube channel එකේ description එක වෙන්න පුළුවන්, about එකේ වෙන්න පුළුවන්. ඔයා contact numbers දාන්න. ඒතකොට contact numbers set කරාට පස්සේ අනිත් ඔයාගේ videos බලන අයට පුළුවන් ඔයාගේ videos බලලා ඔයාව contact කරගන්න. ඒතකොට ඔයාගේ ව්‍යාපාරය තවත් දියුණු වෙනවා. ඉතින් මේ වගේ ඔයා කරගෙන යද්දි ඔයා මේ වගේ freelancing කරගෙන යද්දි එක තැනක් එනවා ඔයාට මේ designs කරගන්න බැරි වෙන. ඒ කියන්නේ වැඩිපුර orders ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා. එතකොට ඔයා මොකද්ද කරන්නේ?
ඔයාලට පුළුවන් තව 2-3 දෙනෙක් හයර් කරගන්න. ඉතින් එහෙම හයර් කරගෙන ඔයාලට පුළුවන් එයාලව ට්‍රේන් කරන්න. ඉතින් මෙහෙම ට්‍රේන් කරන ගමන් ඔයාලට පුළුවන් ඔයාටත් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ට්‍රේන් කරලා කට්ටියව ඔයාට පොඩ්ඩක් නිදහසේ ඉන්න හැකියාවකුත් ලැබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ඩිසයින්ස් කරනවා නම් එක දිගටම කරනවා නම් උදේට හවසට රැයට හැමදාම වැඩ කරන්න වෙනවා. ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ඉන්නවා නම්. හැබැයි ඔයාට ස්මෝල් බිස්නස් ඕනර් කෙනෙක් විදිහට වැඩ පටන් ගන්න පුළුවන්. අර වගේ වැඩ ගොඩක් කරන්න ගත්තට පස්සේ තව එම්ප්ලොයිස්ලා 3-4 දෙනෙක් අරගෙන. ඉතින් මේක ඔයාට රිමෝට් කරන්නත් පුළුවන්, ඔෆිස් එකක් දාලා කරන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ආරම්භයේදී මම රෙකමන්ඩ් කරනවා ඔන්ලයින් බිස්නස් එකක් විදිහට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔෆිස් ලොකේෂන් එකක් අරගෙන කම්පියුටර්ස් ටිකක් දාලා ලස්සන ඩිජිටල් ඒජන්සි එකක් විදිහට කරගෙන යන්න. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් ග්ලෝබල් මාකට් එකේ ක්ලයන්ට් කෙනෙක් අපිට හම්බුණා. උදාහරණයක් විදිහට අපිට එයා දෙනවා අපේ පෝස්ට් එකක් ඩිසයින් කරන්න. එහෙම නැත්නම් ලෝගෝ එකක් ඩිසයින් කරන්න. එයාගෙන් එන ඕඩර් එක අපි හරියට කරලා දුන්නොත් ඒ කස්ටමර් එක දිගටම අපිට ඕඩර්ස් දෙන්න බලනවා. ඉන්ටර්නැෂනල් විතරක් නෙමෙයි ලංකාවෙත් එහෙමයි. ලංකාවෙත් ඔයාලට ප්‍රොජෙක්ට් එක ඔයාලා ලස්සනට කරලා දෙනවා නම් තව ප්‍රොජෙක්ට්ස් ඔයාලට හම්බෙනවා. ඉතින් මේ වගේ ප්‍රොජෙක්ට්ස් ඔයාලට ගොඩක් අරගෙන වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලා ලෝගෝ ඩිසයින් කරද්දී අපි උදාහරණයක් හිතමුකෝ මෙයා හදන වෙබ්සයිට් එකකට කියලා. මේ ලෝගෝ එක. ඉතින් ඔයාලට අහන්න පුළුවන් ඔයා වෙබ්සයිට් එක ඩෙවලොප් කරන්න ඩෙවලොපින් ටීම් එකක් ඉන්නවද? එහෙම ඩෙවලොපින් ටීම් එකක් නැත්නම් ඔයාලට වෙබ් ඩෙවලොප්මන්ට් කම්පැනි එකක් පටන් ගත්තා. ඊට පස්සේ යාට සෝෂල් මීඩියා මාකටිං පැත්ත යනවා නම් මාකටිං පාර්ට් එක ඔයාලට කරන්න පුළුවන් නම් මාකටිං පාර්ට් එකට එහෙම නැත්නම් ඩිජිටල් මාකටිං වලට ඩිජිටල් මාකටිං කට්ටියව හයර් කරලා ඔයාලට ආය කම්පැනි එක තව පොඩ්ඩක් ස්කේල් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට ව්‍යාපාරයේ ගොඩක් දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා සමහරවල්ලාට ග්‍රැෆික් ඩිසයින් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ යාළුවා ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එයාලටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ channel එක subscribe කරලා notification button එක click කරලා තියාගන්න. මොකද ඉස්සරහට මේ වගේ ව්‍යාපාර අදහස් දාන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙද්දිත් අපි වීඩියෝස් ගණනාවක් රෙකෝඩ් කරලා තියෙනවා සහ ෂෙඩියුල් කරලා තියෙනවා ඉස්සරහට වීඩියෝස් ප්‍රමාණයක්. ඒතකොට ඔයාලට notification එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අද අපි කතා කරේ graphic design freelancing ගැන. ඉතින් අපි කොහොමද freelancer කෙනෙක් විදිහට graphic design වලින් success වෙන්නේ කියලා. ඉතින් අපි ඊගා වීඩියෝ එකේදී හම්බෙමු.